Hi everyone, assalamualaikum. Welcome to Review Gas trailer breakdown කරන් වෙලා තියෙන්නේ. හැමෝම බලන්න ඇති X-Men New Mutants trailer එක ආවිල්ලා තිබ්බා. ටික දවසකට කලින් මේ අවුරුදු දෙකකට කලින් trailer එකක් දාලා තිබ්බා. ඒක නෙමෙයි. අලුතෙන් දැම්ම trailer එක ගැන මේ හරි කතා කරලා බලමු විස්තර ගොඩක් තියෙනවා. New Mutants trailer breakdown. හරි වෙනදට අපි ට්‍රේලර් බ්‍රේක්ඩවුන් එක කරන්නේ සාමාන්‍යයෙන් ෆ්‍රේම් බයි ෆ්‍රේම්. ඒක ටිකක් මේ හරි නෑ කියලා හිතුණා. වෙලාවත් වෙනවා වැඩි ඒක යනවා අනිත් එක. සීරියස් ගොඩක් කියන්න වෙනවා. මාර දේවල් ටිකක් තියෙනවා කියන්නේ එහෙම. ඒක නිසා මේ අපි කල්පනා කරා මේ වෙනම අපි මේ කොටස් කරලා කරන්න. හරි අපි මුලින්ම බලමු මේ ට්‍රේලර් එකේ නැත්නම් මේ ෆිල්ම් එකේ ඉන්න කැරක්ටර්ස්ලා ටික මොන වගේද කියලා. හරි කැරක්ටර්ස්ලා කතා කරාම මෙතන ෆිල්ම් එකේ ඉන්නවා චරිත පහක්. නිව්ටන්ලා 5 දෙනෙක් වටේ තමයි ට්‍රේලර් එක කතාව යන්නේ. ඉතින් මේ 5 දෙනාම මේන් කැරක්ටර්ස්ලා. මේකේ තනි මේන් කැරක්ටර් ගන්න නැහැ. 5 දෙනා වටේම තමයි යන්නේ. 5 දෙනාම අලුත් කට්ටිය. අලුත් නම් වීඩියෝ MCU එකට වේවා X-Men universe එකට වේවා 5 දෙනාම අලුත්. big screen එකට කොහොම හරි අලුත්. අන්න right. big screen එකට මේ 5 දෙනාම අලුත් කට්ටිය ඉන්නේ. ඉතින් මෙතන මේ දැකලා පුරුදු චරිත දෙකකුත් ඉන්නවා. අපිට හොඳට පුරුදු චරිත දෙකක්. හරි මුලින්ම මේ පෙන්නන්නේ ගෑල්ල මේ පෙන්නනවා මෙයාගේ කොමික් නේම් එක තමයි ඩැනියල් මූන්ස්ටාර්. මෙයා තමයි මම හිතන්නේ මේ කතාවේ ටිකක් මෙයාගේ වටේ මේ කතාව යනවා කියලා හිතන අපි ඉස්සර පස්සේ කියන්නම්. මෙයාට පුළුවන් මේ කියන්නේ ඉලූෂන් එකක්. එහෙම නැත්නම් මේ මනෝලෝකයක් වගේ දෙයක්. රියැලිටි එකක් නෙමෙයි ෆැන්ටසි. අර මේවල මතකනේ තානොස්ගේ තියෙන රියැලිටිසම් එක. ඒකෙන් තානොස් කරන්නේ රියැලිටි එකක් නිර්මාණය කරනවා. අන්න ඒ වගේ දෙයක් මෙයාට කරන්න පුළුවන්. මෙයා අර මුලින් ට්‍රේලර් එක කරනකොට හිම තමයි අර ලේවල්ට හරවන්නේ. ඇත්තට හැරෙන්නේ නැහැ. එයාගේ යට ඉතින් ක්‍රියේට් කරන්න පුළුවන්. ඉතින් මෙයාගේ ස්කිල් එක තමයි ඒක. ඊළඟට කතා කරන්නේ හැමෝම දන්න කැරක්ටර් එකක්. මේ අතර කලින් කිව්වා වගේ තමයි මේ ආරයව බලන්න මම අපවංක වෙන්නේ දැන් යන්නේ ආරයව බලන්න තමයි මේ මොනවාද බිග් ස්ක්‍රීන් එකේ ආරයව අපි දැකලා නැහැ නේ. ආරයව බලන්න තමයි මේ යන්නේ ගොඩක් කොහොමද සල්ලි හම්බ කරයි. කැරක්ටර් එක තමයි රෙහානා සින්ක්ලෙයා. මෙයාගේ සුපර් හීරෝ නේම් එක තමයි වුල්ෆ් බෑන්. ඒක ඒ කියන්නේ මෙයාට පුළුවන් මේ ෂබූර් කේක් වගේ රෙස්පෙක්ට් ලගන්න වගේ දෙයක් කරන්න. බෑ කොණ්ඩෙත් කොරට කපලා මේ කියන්නේ සුපර් හීරෝ තිබ්බා මේ ට්‍රේලර් එකේ. ආගමික කියන්නේ මේ ක්‍රිස්තියානි වෙන හරියට දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ආගමික ඒක කියන්නේ පල්ලියක වගේ හැදෙන කෙනෙක්. ආගමික ලොකු ආගමික පරිසරයක් පසුබිමක හැදෙන කෙනෙක්. ඒත් එක්කම තමයි එයාට මේ පවර්ස් එක පාලනය කරගන්න බැරි වෙන ප්‍රශ්න ටිකක් එන්නේ. ඉතින් මෙයාත් ප්‍රධාන කැරක්ටර්. හරි ඊළඟට ඉන්නේ දැකලා පුරුදු චරිතයක් ස්ට්‍රේන්ජර් තින්ග්ස් බලලා තියෙනවා නම් ඒකින් අපේ විල්ගේ අයියට ඉන්නේ මෙයා තමයි. ජොනතන් විල්ගේ අයියට මේකේ නම සෑම් ගැතරි. මෙයා කැනන් බෝල් කියලා තමයි කොමික් වලදී හඳුන්වන්නේ. ඉතින් මෙයාට තියෙන මේ සුපර් පවර් එකක් අමුතුයි. ඒක මට විස්තර කරන්න තේරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම තේරෙන විදිහට වලට කියන මෙයාට පුළුවන් වාතය හරහා ප්‍රක්ෂේපණය වෙන්න. ප්‍රොජෙක්ෂන් එකක් කියලා කියන්නේ ඒ වගේ හැකියාවක් තියෙන ලොකු සුපර් පවර් එකක් මේක. සාමාන්‍ය එකක් නෙමෙයි. ඉතින් මෙයාගේ බෑක් ස්ටෝරි ෆ්ලෑෂ් බෑක්ස් මේ කතාවේදී පෙන්නනවා ටිකක් අපි කලින් අපි ඊළඟට ඉස්සරහට යද්දී ටික කතා කරන්න විස්තර කරන්න. ඉතින් මෙයාත් ඉන්නවා කැරක්ටර් එකක්. මෙයාත් මේ ප්‍රධාන පහෙන් එක්කෙනෙක්. මේවත් අර කලින් කිව්වා වගේ මේ ෆේමස් කැරක්ටර්ස් අරගෙන තියෙනවා. මොකද මේ කතාව වෙනම කැරක්ටර්ස් අරගෙන කරන්න කිව්වොත් ඉතින් ඇවෙන්ජර්ස් ලයිම ගන්න කාලේ නම් එහෙම ලොකුවට ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. ලොකුවට ෆිල්ම් ඇවිල්ලා තිබෙන්නේ නැහැ. දැන් එහෙම නැහැ. සුපර් හීරෝස් වලට ලොකු ෆෑන් බේස් තියෙනවා. එතකොට ෆෑන් බේස් තියෙන කට්ටිය අරගෙන තව සුපර් හීරෝස්ලා කරාට පස්සේ අනිවාර්යෙන් එනවා මේ ෆිල්ම් වලට යාලා බලන්න. මොකද ටෙලිවිෂන් එකේ බලලා තිබ්බට ස්ට්‍රීමින් සර්විස් එකක් කරා බලලා තිබ්බට බිග් ස්ක්‍රීන් එකේ කැරක්ටර්ස් දැකලා නැහැ. එතකොට දැන් ඔය ජොනතන් උනත් එහෙමයි ආරෙස්ටා කෙනෙක්. මේ කවුද ඉන්නේ ගොඩ් කැරක්ටර් එකේ හිටපු. එයාත් මේ විදිහටමයි මේ බිග් ස්ක්‍රීන් එකේ දැකලා නැහැනේ. ඒක තමයි මේ කතන්දරේ යන්නේ. Netflix එකෙන් ආපු හොඳම සීරීස් වලින් එකක් තමයි Stranger Things කියන්නේ. ඒ වගේම ලෝකේ හොඳම සීරීස් එක තමයි ගොඩ් කියන්නේ. ඉතින් ඔය දෙකෙන් කැරක්ටර්ස් දෙයක් කරගත්ත ගැන අනිවාර්යෙන් සෑහෙන ලොකු ෆෑන් බේස් එකක් ඉන්නවා ඒ දෙන්නට. ඉතින් මේගොල්ලෝ බලනකොට ඒක ඉතින් ඇත්තට මාකටිං ට්‍රික්ස් ඕවා. ඉතින් ඒ වගේ දා රඟපාන්න දක්ෂ ඒගොල්ලෝ කවුරුත් රඟපෑමෙන් දක්ෂ නැහැ. ඉතින් අරගත්ත කියලා පාඩුවකුත් නැහැ. කොමික් එකේ රසෙයි ගත්තොත් ඉතින් පොඩි ප්‍රශ්න තියෙන තැන් තියෙනවා. ඒ වවුලක් නැහැ ඉතින්. ඕවර මේකප් එක අර මේ දාලා CGI එකතු වෙලා එනකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි ඊළඟට ඉන්නේ ඉලියානා රෙස්පොටින්. මෙයා මේ රෂියන් කැරක්ටර් එකක්. කතා කරනකොටත් තේරෙනවා. මෙයා ඇවිල්ලා ඔයාලට මතකද ඩෙඩ්පූල් එකේ ඉන්නවර යකඩ පෑන් කෙනකින් ස්ටීල් නේද නම මිහින් නම් මතක මට හරියට ඩෙඩ්පූල් එක ඩෙඩ්පූල් ආතල් ගන්න ඇඟ යකඩ වලින් හැදිච්ච අන්න එයා කොමික් වලට අනුව ගත්තාම මේ එයාගේ සහෝදරියක් තමයි මේ ඉලියානා. මෙයාට දිනන සුපර් පවර්ස් ගොඩක්. එකක් නෙමෙයි. කියන්නේ ටෙලිපෝටර් වෙන්න මතක නෑ මට. මේ දාන්න කොට ගන්න මේ
අන්න එයාගේ සහෝදරයෙක් තමයි මෙයා මේ ඇත්තන කොමික් වලදී. හැබැයි ඉතින් මේක නම් මම හිතන්නේ නැහැ මොකද මේක මේ මාවල් එකෙන් ආවට මාවල් එකෙන් ප්‍රොඩක්ට් කරපු ෆිල්ම් එක නෙමෙයි ප්‍රොඩක්ෂන් කරපු එක නෙමෙයි. මේ මාවල් කොමික්ස් වලින්. ඔව් මාවල් කොමික්ස් වලින් මේ ඔන් මාවල් කොමික්ස්. අපි ඒ විස්තරේ පස්සේ කියන්නම්. ඉතින් මෙයාට ගොඩාක් සුපර් පවර්ස් තියෙන එකක් දෙකක් නෙමෙයි. ඔය සාම ටෙලිපෝටර් වෙනවා වගේ ඒ වගේ හැකියාවක් තියෙනවා. මෙයාත් මේ පස් දෙනාගෙන් එක්කෙනෙක්. හරි ඊළඟට පස්වෙනි එක අන්තිම එක්කෙනෙක් රොබර්ට් ඩී කොස්ටා. එයාට ඇවිල්ලා කියන්නේ සන්ස්පොට් කියලා. මේ වලට මතක නම් හියුමන් ටෝච් අපේ ෆැන්ටැස්ටික් 4 එකේ ඉන්නේ ඉනිගන් හදිය ක්‍රිස් එවන්ස් ඉස්සෙල්ලාම කරපු සුපර් හීරෝ කැරක්ටර් එක. අන්න ඒ වගේ මේ ටිකක් සමාන භාවය ගන්න මේ තියෙන ඒක නෙමෙයි. ඒ වගේ සමාන එක. ඉතින් මෙයාට පුළුවන් සෝලාර් එනර්ජි එක කන්ට්‍රෝල් කරන්න. ඒ කියන්නේ අරයට තියෙන්නේ අර නිකන් එයාගේ ඇඟ නිකන් ෆයර් ගිනි ගන්නවා වගේ සීන් එකක් නෑ. මේ අපේ හියුමන් ටෝච් එකේ තියෙන්නේ. මෙයාගේ තියෙන්නේ කෙලින්ම අර එන කෙලින්ම එන සෝලාර් පවර් එක මෙයාට කන්ට්‍රෝල් කරන්න පුළුවන් බිලිටි එකක් තමයි කොමික් වලදී තියෙන්නේ. ෆිල්ම් එකෙත් ඒකම තමයි ගොඩක් තියෙන්නේ. හරි ඊට පස්සේ මේ මියුටන්ස්ලා පස් දෙනාට අමතරව මේ ෆිල්ම් එකේ තව එක කැරක්ටර් එකක් වෙනවා. ඒ තමයි ડોක්ටර් සෙසිලි රේයස් තමයි මෙයාගේ නම. මෙයාට පුළුවන් මේ මෙයාගේ මයින්ඩ් පවර් එක පාවිච්චි කරලා බැරි එකක් බයෝ බැරි එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ මේක තමයි අර අත තියෙනකොට ට්‍රේලර් එක තන කරන්නේ. දාන්න මේ බැරි එකක් වගේ වැටලා තියෙන්නේ. මේ මෙයාගේ මයින්ඩ් පවර් එකෙන් තමයි. අර මෙයා කියන්නේ මේක මේ ස්කූල් එකක් නෙමෙයි. ඔව් ස්කූල් එකක් නෙමෙයි මේ මේක හිරගයක් කියලා කියන්නේ. එතනදී අරයාගේ පවර් එකක් තමයි ඔය මේක දාන එක. ඒ වගේම තමයි ආ ડોක්ටර් කෙනෙක්. එයා තමයි මේගොල්ලන්ව බලාගන්නේ කතාවේ හැටියට. හරි ඉතුරු විස්තර ටිකක් බලමු ඉස්සරහට. හරි ඊළඟට කතා කරන්න යන්නේ ස්ටෝරි ලයින් එක ගැන. ඔන්න මෙතනදී සින්දුවක් ඇහෙනවා මේ වැඩි ගණන් ගන්න බෑ නේද? ඇහුනොත් ගණන් ගන්න එපා. හරි ස්ටෝරි ලයින් එක ගැන කතා කරමු. ඔන්න ස්පොයිලර් එකක් දානවා. ඔව් දෙපාන්දර අපි රෙඩ් කරනවා කතාව. බලන්න ඕනේ නැත්නම් පොඩ්ඩක් ස්කිප් කරලා බලන්න. නැත්නම් බලන්න. ඉතින් අපි හිතන විදිහට මේක කියනවා මෙහෙමයි කියලා. ඔව් මෙහෙමයි. මේ කතාවේදී මේ කතාවට පොඩි පොඩි වෙනස්කම් ටිකක් ලක් වුණා. ඒක කියන්න ඊළඟට. මේකේ ඉන්න විලන් තමයි ටක් විතර විලන්ට කියන්න කියලා. ඔව් ඒක තමයි. අපි ඩීමන් බෙයා. ඩීමන් බෙයා තමයි මේකේ ඉන්න විලන්. අපි මුලින්ම කිව්වේ මේ ඩැනියල් මූන්ස්ටාර් කියලා ගෑල්ල මෙයා තමයි මම ක්‍රියේට් මේ වෙනම මෙයාගේම ට්‍රේලර් ටිකක් ක්‍රියේට් කරන්න පුළුවන් කියලා. අන්න එයාගේ හීනව තුල ඉන්න මේ විලන් කෙනෙක් තමයි මේ ඩීමන් බෙයා කියන්නේ. ඉතින් මෙයා තමයි මේ ගෑල්ල මම ඒකට පොඩි මේකක් හිතා ගන්න පුළුවන් වලට අර මොකද්ද ඩූම් පැට්‍රෝල් එකේ ඉන්නේ අර ජේන්ගේ අර ඔළුව ඇතුලේ ඉන්නේ කැරක්ටර්ස් 64ක් වගේ ඉන්නවනේ. ආන් ඒ වගේ පර්සනැලිටිස් ඒ වගේ මේ මෙයාගේ ඩ්‍රීම් ඇතුළේ ඉන්න කෙනෙක් තමයි මේ ඩීමන් බෙයා කියන්නේ. මෙයා තමයි මේ ගැලමේ අම්මයි තාත්තයි මරන්නේ කොමික් වලදී. මම හිතනවා කතාවෙත් ඒක දිනනවා කියලා. මොකද එක තැනක පෙන්නනවා මේ පොඩි ගැලම ටිකක් වැඩි කෙනෙක් එක දුවනවා අර ප්ලාස්ටික් එකක් කියලා තැනක. ඒ තාත්තා වෙන්න ඕන ගොඩක් දුරට. ඉතින් ඒ ෆ්ලෑෂ්බැක් එකක් බෑක් ස්ටෝරි එකක් පෙන්නයි. ඉතින් මෙයා මේ ඩීමන් බෙයාගේ තියෙන ඒ කියන්නේ මෙයා ෆීඩ් වෙන්නේ නැත්තම් මෙයාගේ ආහාරය තමයි මිනිස්සුන්ගේ බය. මේ ට්‍රේලර් එකේ අන්තිම හරියදී කියනවා අර සෑම්ව පෙන්නන්නේ පතලක් ඇතුලෙන් යන පතල කියන පතල් කරු කට්ටියක් මෙහෙම ගහිනකොට යා මැද්දෙන් යනවා. ඒක හේතුව තමයි මේ සෑම්ට මුලින්ම මෙයාගේ පවර්ස් අඳුරගන්න. නැත්තම් මේ පවර් එක සෑම් හොයාගන්න යාට එහෙම පවර් එකක් තියෙනවා කියලා පතලක් ඇතුලේදී. පතලක් ඇතුලේදී එයාට දැන් මම කිව්ව කලින් අර මේ වාතය හරහා ප්‍රොජෙක්ට් ප්‍රක්ෂේපණය වෙන්න පුළුවන් කියලා ප්‍රොජෙක්ෂන් එකක්නේ. ඒ වගේ පතල ඇතුලේ මෙයා හොයාගත්තී මේ පතලේ ඉන්න අනිත් කම්කරෝ ටික ඔක්කොම මැරෙනවා මෙයාගේ අතින්. එතනින් තමයි හොයාගන්නේ. ඉතින් අර ඒ වෙච්ච සිද්ධිය ඇතුලේදී මෙයාව හපවු යනවා. ඒ කියන්නේ වෙච්ච සිද්ධිය නිකන් හීනයක් වගේ මෙයාට පෙන්වනවා. මොකද ඒකට හේතුව තමයි මේ ඉන්න කට්ටිය බය වෙන්න. ඒගොල්ලන්ගේ තියෙන බය විශ්ෙන්න තමයි මේ ඩීමන් බෙයාට පුළුවන් ශක්තිමත් වෙන්න නෝ රයිට්. ඊට පස්සේ මොකද මේ ඊට පස්සේ අපේ ට්‍රේලර් එකේ තව මැද හරියට පෙන්වනවා මේ පාරනිකන් වහලයක් ගලවල වගේ ගන්න. මම දාන්නම් පොඩ්ඩක් ෆ්‍රීස් කරලා මේ ෆ්‍රේම් එක. එතනදී ඩීමන් බෙයා අපිට හොඳටම පේනවා මේ අර වලහෙක් ඇත්තටම මේ වලහෙකේ පිරුමුදේ ඇස් දෙක රතු වෙලා වගේ තියෙන්නේ. ඊට පස්සේ තව ටිකක් බලන්න පුළුවන් මේ කේ කැරක්ටර්ස් වලට අපි දැන් දෙක තුනක් වෙනවා සෑම්ගේ එකක්. ඊට පස්සේ වෙනවා අර සෝනක මේ වගේ ලාරයිස්ටක් එයා වින්ද කැරක්ටර් තියෙනවා. සෝනක ඔළුව තියන් වගේ ඉන්නවා. මේ අතන එතන මේ සේෆ් ෆෝන් කොට් එකේ මැරලා ඉන්නේ. ලාරයිස්ටක් කියලා කියවෙන්නේ ඒ තරයි. ඔව් ඒක හිතන්න එපා. යාගේ කැරක්ටර් එක. මේ සෝම් කොට්ටිගේ කලින් ඒ කියන්නේ මැරලා ඉන්නේ ඔය කලින් හිටපු X-Men ලා. එහෙම තමයි අපි හිතන්න බ්‍රෙඩ් කරන විදිහට ඒ කියන්නේ කලින් වල දෙන X-Men කියලා. ඒ කලින් හිටපු කට්ටිය තමයි ඔය මේ මැරිලා ඒගොල්ලන් තාම උතන මේ භූමි දාන කරලා සෝම් කොට්ටික නම්බර්ස් එක ගහලා තියෙන අන්න ඒකයි. අපි හිතන මෙහෙම. ඉතින් ගොඩක් දුරට අපි හිතනවා මේගොල්ලෝ ඉන්නේ හොස්පිටල් එකේ. ඒ කියන්නේ මුලින් කියනවානේ ඕගොල්ලෝ මෙතනට ඇවිල්ලා ඉන්නේ ඕගොල්ලන්ගේ තියෙන මේ ස්කිල් එක අඳුරගන්න මේක කන්ට්‍රෝල් කරගන්න වගේ දෙයකට කියලා. ඉතින් ඒක තමයි ඒ කියන්නේ ડોක්ටර් කියන්නේ සෙසිලි කියන්නේ ඒක තමයි. හැබැයි අපි හිතන විදිහට මේක මේ ඩීමන් බෙයාගේ වඩා මෙයා මේ මොකක් හරි කියන්නේ වෙනම රියැලිටි එක මේගොල්ලෝ හිර කරනවා. ඔය සම්පූර්ණ උතර දෙන හොස්පිටල් එක තව එකක් කියනවා මේ ඔය බිල්ඩින් එක තියෙනවනේ.
හොස්පිටල් එකකින් බිල්ඩින් එක ඕක CGI වලින් හදපු එකක් නෙමෙයි. ඕක ඇත්තටම තියෙන තැනක්. මේ ඇමරිකාවේ මතක නම් ඔයාලා ෂට් අයිලන්ඩ් ෆිල්ම් එක බලලා තියෙනවා නම් ඩිකැප්‍රියෝ ඉන්න ඒකේ මේ මෙන්ටල් හොස්පිටල් එක කරන් තියෙන්නේ ඔය බිල්ඩින් එකම තමයි. ඔතනමයි. ඊට පස්සේ X-Men ෆිල්ම් වලත් ඔය තැන පෙන්නලා තියෙනවා. මේ ඔන්න ඔය තැන කියන්නේ ඔය සම්පූර්ණ පරිසරය මේ ඩීමන් මෙයා හදපු එකක් කියලා තමයි අපි හිතන්නේ. මොකද මේගොල්ලන් ඔය කියන්නේ ඇත්තට මෙයාට එළියට එන්න ඕන. එහෙම නැත්නම් එයාට ශක්තිමත් වෙන්න ඕන නම් මේගොල්ලෝ බය වෙන්න ඕන. කියන්නේ බය පුළුවන් තරම් ඇති වෙන්න ඕන. ඒකට තමයි එයාට අර ට්‍රේලර් ටිකේ එළියට එන්න පුළුවන්. දැන් අර මේ කලින් ගුවගේ ටයිටන්ස් එකේදී රේවන්ගේ තාත්තා එළියට එන එක. රේවන්ගේ තාත්තා එළියට එන්නේ තන්නේ වගේ රේවන් එක්කන් ඇවිල්ලා එකපාරට එන්න බෑනේ. ඒගොල්ලෝ වෙනම ඩිමෙන්ෂන් එකේ හිර වෙලා ඉන්නවා. මොකක් හරි දෙයක් වෙන්න ඕනේ ඒගොල්ලන්ට එළියට එන්න. අන්න ඒ වගේ තමයි ලව්ව තමයි යාව එළියට ගන්න. එළියට ගන්න. අන්න ඒ වගේ තමයි මේ මෙතනත් මේ ඩීමන් බෑ එළියට එන්න නම් මේගොල්ලෝ බය වෙන්න ඕනේ. අර හීන ඇතුලේ මෙයාට එළියට එන්න අවස්ථාවක් වෙන්නේ. මේ කතා කරනකොට මේ කියවෙන සීරීස් ඔය ගොඩක් වෙලාට එපිසෝඩ් 10යි 15යි. ඕවා බලලා ඉවරයක් කරන්න. නැත්නම් එහෙම ඇත්තටම මේ කතා කරන්න හරි අමාරුයි, පැහැදිලි කරන්න අමාරුයි. ගොඩක් මේ තියෙනවා කියන්නේ දැන් DDC යුනිවර්ස් එක Marvel යුනිවර්ස් එක Marvel එක නම් ගොඩක් අර පිළිවෙලට අවිල තියෙන ඇත්තට අවුලක් නැහැ. අර බලන් යද්දි තේරුම් ගන්න පුළුවන්. DC ගැන කතා කරද්දී නම් ටිකක් වෙනස් වෙනවා. අවුලක් නැහැ. මේ ඕක තමයි අපි හිතන විදිහට ස්ටෝරි ලයින් එක කියන්නේ මේ ඩීමන් බේලා යාගෙම කියලා එකක් ක්‍රියේට් කරලා මේ 5 දෙනා එම මේක ඇතුළේ ඉවර කරන. ඒකට ඩොක්ටර් ඉන්නවනේ. ඒ ඩොක්ටර්වත් අපි හිතනවා ඩීමන් බේලා තමයි කන්ට්‍රෝල් කරන්නේ කියලා. එයා කන්ට්‍රෝල් කරලා මේ කට්ටියව මෙතන හිර කරලා තියලා ඒ ප්‍රශ්න මොකද ඊට පස්සේ මේගොල්ලෝ පැන ගන්න උත්සාහ කරනවා මෙතනින්. ඒත් එක්කම තමයි ඊට පස්සේ අන්තිම ෆයිට් එක ගන්නේ අපි හිතන විදිහට පල්ලියක වගේ තැනක. මට ගොඩක් වෙලාවට හිතෙනවා මේ අර ස්ටැක් ඒ කැරක්ටර් එක එයා හැදලා තියෙන ආගමික පරිසරෙන් අපි කලින් කිව්වා. අන්න එයා හිටපු පල්ලිය හරි එයා හැදිච්ච පල්ලිය හරි අන්න ඒ වගේ තැනක වෙන්න ඇති මේ අන්තිම ලොකේෂන් ගොඩක යන්නේ නැහැ ෆිල්ම් එක. ෆිල්ම් එක මේ කැරක්ටර්ස් ලට ෆෝකස් කරලා ගොඩක් තියෙන ෆිල්ම් එක. ඕක තමයි මේ අපි විශ්වාස කරන විදිහට මේකේ ස්ටෝරි ලයින් එක වෙන්නේ. හරි දැන් අපි කියන්න ෆිල්ම් එකේ වටපිටාව ගැන ටිකක්. මේක මෙහෙමයි. ඔයාලට මතකද මේ ෆිල්ම් එක එන්න තිබුණේ 2017. 17 නෙමෙයි 19 ද 17 තමයි. ඔව් 17 ඔක්තෝබර් වල තමයි මුලින්ම දින දීලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ රීෂූට් වගේක් එන්න තියෙනවා කියලා මේක කල් ගියා 2018 මට මතක විදිහට අප්‍රේල් 13 වෙනිදාට. ඊට පස්සේ ආපහු මේක කල් ගියා 2018 සැප්තැම්බර් වල. ඊට පස්සේ තමයි දැන් 2020 අප්‍රේල් 3 වෙනිදාට ෆිල්ම් එක ඇවිල්ලා තියෙන්නේ. මේකට මේ හේතු වුණේ මේ ෆිල්ම් එක ඇත්තටම මුලින්ම ප්ලෑන් කරලා තිබ්බේ 20th century fox එකේ X-Men universe එක තිබුණේ. එතකොට මේ ඒගොල්ලෝ තමයි මේක ප්ලෑන් කරලා තිබ්බේ. ඔයාලා ලෝගන් ෆිල්ම් එක බලලා තියෙනවනේ. ලෝගන් ෆිල්ම් එකෙන් මේ ඉවර කරා X-Men universe එක. ඊට පස්සේ ඇපොකලිප්ස් එක ආවා. ඒක ඇත්තට සාර්ථකුත් නැහැ ෆිල්ම් එක. ඊට පස්සේ ආවා මේ මෑතකදී ආපු එක ඩාර්ක් ෆීනික්ස්. ඩාර්ක් ෆීනික්ස් එකත් ඇත්තටම අසාර්ථකයි. මේ ඩාර්ක් ෆීනික්ස් එක ඇත්තටම එන්න තිබුණ නිව් මියුටන්ට්ස් එක ආවට පස්සේ අර මේ X-Men universe එක පොඩ්ඩක් පැටලි සාගතයි. මොකද කලින් ආපු ෆිල්ම් වල පෙන්නන්නේ අතීත කතාව. අන්න ඒ වගේ කේස් එකක් තියෙනවා. මේ ස්ටාර් වෝස් බලලා තියෙන කෙනෙක්ට නම් ඔක අවුලක් වෙන්නේ. ස්ටාර් වෝස් උත් ඒ වගේනේ. පරණේම බලලා එක එක තැන් වලින් පිළිවෙලට කතාව බලනවා නම් අර ආපු පිළිවෙලට නෙමෙයි. අර හරියට කතාව තියෙන තැන් වලින් තමයි අරන් බලන්න ඕනේ. අන්න ඒ වගේ කොහොම හරි මියුටන්ට්ස් ෆිල්ම් එක ඊට පස්සේ ප්‍රශ්නේ උනේ මියුටන්ට්ස් ෆිල්ම් එක මේගොල්ලන්ට මේ ප්ලෑන් කරලා තිබ්බ කාලෙදී ඇතුළත ඉවර කරගන්න බැරුව. ආර ස්ටක් එකම කලින් හිටියේ නෑ. ඔව් කලින් හිටියේ නෑ. කොහොම හරි මේක ඇත්තටම ෂූට් කරේ මේ Game of Thrones සීසන් අන්තිම සීසන් එක ෂූට් කරපු කාලේ තමයි මේක ෂූට් කරලා තිබුණේ මේ කතාව. ඉතින් මෙච්චර පහ වුණා. ඉතින් ඕකට හේතුව උනේ අර කතන්දරේ මේ ජෝස් බෝන් තමයි මේකේ ඩිරෙක්ටර්. මෙයා ටිකක් අලුත් ඩිරෙක්ටර් කෙනෙක්. මේ සුපර් හීරෝ කතා වලට කලින් සුපර් හීරෝ ෆිල්ම්ස් අධ්‍යක්ෂණය කරපු නැති කෙනෙක්. මෙයා ටිකක් හොරර් පැත්තට බර කරලා තමයි ෆිල්ම් එක කරේ. හැබැයි ඊට පස්සේ 20th century fox එකෙන් ආයෙත් ලිම කරලා මෙයාගෙන් මේ තැන් කීපයක් ආයෙ රීෂූට් කරන්න මේකේ හොරර් ගතිය වැඩි කරන්න කියලා. කියන්නේ ටිකක් හොරර් පැත්තටම බර කරලා මේ ෆිල්ම් එක කරන්න කියලා. ඒක නිසා තමයි හපෝ මේක කල්යන්නේ. ඊට පස්සේ Marvel Fox deal එක හිතුවට වඩා කලින් වෙනවා. කියන්නේ Marvel Fox deal එක වෙන්න තිබිටියක් පස්සේ 20th century fox එකයි Marvel එකයි. Marvel එක අරගන්නවා ඩිස්නිලා අරගන්නවා 20th century fox එක. I think මේ ඔය ඩීල් එක කලින් වෙනවා. ඔය කලින් වෙච්ච හේතුව නිසා මේ ෆිල්ම් එක දැන් හපෝ රිලීස් කරගන්න ඕනේ. ඇත්තනේ ප්‍රොඩියුස් කරලා තියෙන එක කම්පැනි එකකින්. හැබැයි දැන් ඩිස්ට්‍රිබියුට් වෙන්නේ තව කම්පැනි එකකට. ඕගොල්ලෝ ගිහලා බැලුවොත් මේ IMDb එකට තාමත් මේකේ ප්‍රොඩක්ෂන් එක තියෙන්නේ 20th century fox කියලා. ඊට පස්සේ මේ අද 10 වීඩියෝ වෙනස් වෙලා තියෙන පුළුවන් සමහරට ජනවාරි 10 ගොඩක් දුරට. ඊට පස්සේ මාවල්ලා මේක අරගන්නවා. ඊට පස්සේ පයිකි තමයි කියන්නේ මේක 2020ට අපි දාමු. ඒ කියන්නේ phase 3 එකනේ. phase 3 එක ඉවරුණාට පස්සේ Marvel phase 3 එක Endgame එකෙන් ඉවරුණාට පස්සේ මේ ෆිල්ම් එක අපි දාමු 2020ට කියලා. ඊට පස්සේ හැබැයි පයිකි හොඳ වැඩක් කරනවා. මොකද මේ කතාව මාර විදිහට වැදගත් වෙනවා. මේ අපි Justice League ෆිල්ම් එක බලන මලක කෑවනේ සම්පූර්ණ අරයට මේක විකාර කරගෙන. හැබැයි මෙතනදී පයිකි මේ මියුටන්ට් ෆිල්ම් එක අරගත්තට පස්සේ කියනවා මේකේ මොකුත් වෙනස් කරන්න ඕනේ නැහැ. මේක මේ විදිහටම තියන්න. හැබැයි මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද X-Men ෆිල්ම් එකේ හිටපු මේ Sinister Mr. Sinister කියන මේ කැරක්ටර් එක මේ ෆිල්ම් එකේ ඉඳලා තියෙනවා
ක්‍රඩිට් සීන් එකට ෆිල්ම් එක විලන් එකන හරි විස්තරක් ආවෙන හැම සිනිස්ටර් 6 කියන එක තමයි එක්සාකෝප් කියන එක. වුල්වරීන් හදන්නේ මෙන්න මේ එක්සාකෝප් කියන එකෙන් තමයි වුල්වරීන් හදන්නේ. මේගොල්ලෝ සම්බන්ධ කරලා තිබුණා. ඉතින් 5 එක කියන දෙයක් තමයි මෙතන මෙන්න මේ කෑල්ල විතරක් ඉවත් කරන්න නැත්තම් මේක වෙනුවට දර්ශනයක් ඇතුළත් කරන්න කියලා. මොකද ඇත්තට මේක සාධාරණයි. ඒගොල්ලෝ දැන් මාවල්ලා ඕගොල්ලෝ හැමෝම දන්නවා ඊළඟට X-Men universe එක අලුතෙන් හදන්න ඕනේ ඒගොල්ලෝ. කලින් තිබ්බ එක ගන්න බෑ. ඒ කැරක්ටර්ස්ලා ගන්නත් බෑ ලෝකන්ලා. ඒගොල්ලෝ ගොඩක් වයසයි අනිත් එක ගොඩක් කට්ටිය දැන් ඒ ආයේ චරිතවලට සම්බන්ධ වෙන්නෙත් නෑ. ඉතින් ඒක නිසා එයාගෙන ඒ පාර්ට් එකේ පොඩි කොටස විතරක් අයින් කරලා මේ සම්පූර්ණ ෆිල්ම් එක මේ විදිහටම කරන් යන්න කියලා. ඉතින් මේක හොරා කැටගරියට වැටෙන ෆිල්ම් එකක්. සාමාන්‍ය PG-13 එක හොරා කැටගරියෙන් හදනවා කියන්නේ ඇත්තටම හරි අමාරු වැඩක්. ඉස්සරහට එන්න තියෙන ඩොක්ටර් ස්ට්‍රේන්ජ් එකත් ඒ වගේම හොරා කැටගරියෙන් එන්න තියෙන ෆිල්ම් එකක්. හිතාගන්න අමාරු කොහොම වේද කියලා. මොකද ජෝස් බෝනුත් කියලා තිබ්බ එයා කරපු අමාරුම ප්‍රොජෙක්ට් එක තමයි මේක කියලා. මොකද ඇත්ත හොරා කැටගරි ෆිල්ම් එකක් PG-13 කරලා හදනවා කියන්නේ මාරම අමාරු වැඩක්. හොරගෙන්ටත් තියෙන හොර ෆිල්ම් කැටගරි ෆිල්ම් එකක් ගත්තාම DC ෆිල්ම් එකක්. ඒ කියන්නේ මේ ඩ්‍රාක් කළා අරගෙන කළා අනිත් එක PG-13 මොකද පාටයි ලේ ඉසිරීම් දර්ශන කියලා නේ. ලේ පෙන්නන්න බෑ PG-13 වල. එහෙම රූල් එකක් තියෙනවා. ඉතින් අන්න ඒ නිසා ගොඩක් මේ අමාරුවෙන් තමයි මේ වැඩේ කරලා තියෙන සාමයේ අන්තිම වෙනකන්. ඊට පස්සේ මේකට අපිට දැන් ට්‍රේලර් එකේ දානවා තාම මේ R rated කරලා නැහැ කියලා. ඔව්. දැන් ඊළඟට එන ප්‍රශ්නේ තමයි මේ ෆිල්ම් එක MCU එකට කොහොමද කනෙක්ට් වෙන්නේ? ඔක මාර ප්‍රශ්නයක්. ඔක ඇත්තටම අපිටත් හිතා ගන්න ඕනේ මේක MCU එකට කනෙක්ට් කරයිද නැත්නම් මේක තනි ෆිල්ම් එකක් විදිහට අරන් ඇවිල්ලා ඉවර කරලා දායි සීරීස් එකක්. මේක මුලින් ප්ලෑන් කරලා තිබ්බේ මේ ෆිල්ම් එකේ ෆිල්ම් 3ක සීරීස් එකක් ට්‍රිගෝලියක් විදිහට අරන් යන්න ඉස්සරහ නිව් මියුටන්ස් එක 3ක් විදිහට. හැබැයි මම හිතන්නේ දැන් නම් ඒක වෙයි කියලා. කියන්නත් බෑ. නමුත් දැන් අපි හොඳටම දන්න දෙයක් තමයි මාවල් එකට alternate reality එහෙම නැත්නම් වෙනත් යථාර්ථයන් හඳුන්වා දීලා ඉවරයි. WandaVision එක Doctor Strange Multiverse of Madness නම තියෙනව පොඩ්ඩක් හඳුන්වා දෙනවා. එතකොට මේගොල්ලන්ට පැහැදිලිවම පුළුවන් වෙනම reality එකක මේ කතන්දරය අරන් යන්න. එතකොට ආයි අපිට ප්‍රශ්නයක් එනවා එහෙනම් X-Men ලා Avengers team එකක් එක්ක එහෙම නැත්නම් මේ යන අපි දන්න මේ Marvel Avengers ලත් එක්ක connect ලා team එකක් හැදෙන්නේ නැති වේවි කියලා. එතකොට ඔකත් ප්‍රශ්න දෙක. සමහර විට වෙනම reality එකක X-Men ලා set එකකට කලින් වගේ film එකක් හදින්න යන්න පුළුවන්. තව reality එක කලින් වගේ Avengers ලා දැන් ඉන්නවනේ කට්ටියක් ඉතුරු වුණානේ. ඔයගොල්ලොත් එක්ක අරන් යන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම කරොත් ඒක අපි විශ්වාස කරන දේ ලොකු පාඩුවක්. මොකද මේ මේව Avengers assemble තියෙනවා මේකේ බලන්න මොකේද මේ YouTube එකේ ඇනිමේෂන් තියෙනවා ඔය X-Men ලා set එක මේ ඉන්න සුපර් හීරෝස් ලා 60කට එහා විතර ඉන්න assemble එක මෙහෙම ගන්න බෑ මේ shot එකකට සානි shot එක ගන්න බෑ මේ ඇනිමේෂන් එකක් තියෙනවා ඉතින් අන්න ඒ වගේ ඉතින් link එක දාන්නම් මේ එකේ දාන්න මේ ඒ වගේ වෙන් කරලා කරොත් ඉතින් ඇත්තටම මේ මූල්‍ය වැතින් ගත්තොත් ලොකු පාඩුවක් ඒක. ඒකට එකතු කරලා කරන වැඩ අනිත් එක මාවල් හරි දක්ෂයි assemble එකකට. ඉතින් මේ මම විශ්වාස කරන විදිහ තමයි මේ New Mutant film එක විතරක්. මේ අපි දන්න මේ හරිය පහ ඉන්නවනේ. මෙන්න මේ පස් දෙනා විතරක් වෙනම reality එක තියෙයි. සමහර විට මේ film එකේ post credit scene එකකට අපේ Wanda ඉන්නවනේ. Wanda Scarlet Witch මෙයා එන්න පුළුවන්. මොකද මෙයාට පුළුවන් මේ reality එකට යන්න. හරි Doctor Strange ගාරි පොඩි credit scene එක මේක අන්තිමට දායි. ඒකෙන් පෙන්නයි අපිට credit scene එක දාන්න වෙන දෙයක් නෙමෙයි මේකෙන් පෙන්නයි මේ film එක යන්නේ වෙනම reality එක නැත්නම් වෙනම timeline එකක් හරි. timeline එක වෙන්න පුළුවන්. වෙනම timeline MCU එකේ තියෙනවා කියලා පෙන්නයි. ගොඩක් දුරට මේක sequel එකක් නැත්නම් ඉස්සරහට යන එකක් නැහැ. හැබැයි කියන්නත් බෑ මොකද මේ characters ලා ටික අරන් තියෙන චරිත ටික දිහා බලුවම මේගොල්ලෝ සල්ලි හම්බ කරන්න පුළුවන් characters එසේ වෙතත් සල්ලි හම්බ කරන්න පුළුවන් characters මේ තියාගන්න පුළුවන් මොකද ඔක්කොම තරුණ කට්ටිය අවුරුදු 25ක්වත් නෑ මං හිතන්නේ ගොඩක් ලොකු මේ ඉස්සරහට කතාව හදන්න යන්න පුළුවන් එකක් තමයි මේ ට්‍රේලර් එක ගැන අපි බ්‍රේක් ඩවුන් එක කරන්න ගත්තත් ඒක මොකද මේ ඇත්තටම හොඳයි ඊළඟට කතා කරන්න ඕනේ ෆිල්ම් එකේ මියුසික් එක ෆිල්ම් ස්කෝර් එක ට්‍රේලර් එක අමතක වෙලා අපි යනවා මගදී මේ අර මියුසික් එක පාටම එනකොට we don't need no education ඕක Pink Floyd කියන කට්ටියගේ ට්‍රැක් එකක් ඕක හැබැයි පරණ එක ඔයාලා අහලා තියෙනවා පරණ එක මේ දැන් තියෙන එක ළඟින්වත් යන්නේ නැහැ ඒක නිකන් normal යන නිකන් normal යන එක මේක මේගොල්ලෝ ෆිල්ම් එකටම රීමේක් කරලා තියෙන්නේ එන high pitch එකකින් කියන්නේ මාර ලස්සන මුලින් අහනකොට මේ ලැන්ග්වේජ් එකට වෙන ලැන්ග්වේජ් එකක් කියලා හිතුනේ හරිම ලස්සන මේ හරියටම සම්පූර්ණ සින්දු නම් තාම නැහැ නේ ඔය අර ලයින් දෙක විතරයි තියෙන්නේ ලයින් දෙක විතරක් තියෙන YouTube එකේ තියෙනවා සර්ච් කරලා බලන්න ඒක දාන ලින්ක් එක බලන්න ඒක මේ මේක දාන්න පුළුවන් නම් මේ මේ උන් නැත්තම් කොපිරයිට් නැත්තම් දාන්න ඕකේ මේ කොහොම හරි ඔය ට්‍රේලර් එක ටිකක් ඔයාලා බ්ලැක් විඩෝ ට්‍රේලර් එක මතකනේ දැන් මේ අතකදීම අපිට ඕකෙත් තියෙනවා ඔය ට්‍රැක් එක ඔයාලා නිව් මියුටන්ස් අර මං කිව්ව කලින් අවුරුද්දකට කලින් ට්‍රේලර් එකක් ආවා කියලා අවුරුදු දෙකකට කලින් ඔන්න ට්‍රේලර් එක ටිකක් බලන්න මේ ට්‍රේලර් එකේ මේ ට්‍රේලර් එකේ තියෙන අර සරලමකුත් ගැම්ම නැහැ ඇත්තටම ඕක ඇත්තටම මාවල්ලගේ වැඩක් මොකද MCU එකේ Kevin Feige වැඩක් එයාගේ එන ක්‍රියේටිව් වැඩ තියෙන ට්‍රේලර් එකකින් ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් ෆිල්ම් එකක්
අපිටම $1 මිලියන 500කින් අතර වෙන්න දෙන ෆිල්ම් එක පයිකට පුළුවන් $1 මිලියන් බිලියනයට අදින් ඒ වගේ කෙනෙක් තමයි. ඒක ට්‍රේලර් එක ලොකු වක්කීමක් කරන මේ ට්‍රේලර් එක දැත්තනම මේ අර කලින් එක්ස්මෑන් ආපු හැම ට්‍රේලර් එකකටම වඩා මාර දේවල් ටික පොයි සින්දුවන තරම් රීමේක් කරලා දාලා තියෙනවා. මොකද කලින් ට්‍රේලර් එකේ තෝ සින්දුව තියෙනවා. හැබැයි මේ වගේ නැහැ. නිකන් අර තැන් වලින් පොඩි කියන්නේ එක පාට අර හොර ගතිය එක්ක ඉඳලා එක පාට අර සින්දුව ආවට පස්සේ පට්ට නිකන් කියන්නේ ඒක නිකන් දාලා සින්දුව YouTube කරන්න මේ තැනට මේ ට්‍රේලර් එකේ මියුසික් එක දාලා තියෙනවා. ඉතින් ඒක මාවල් වෙනක ඇත්තටම මාවල් හැම ෆිල්ම් එකකම ට්‍රේලර් ඔය වගේ ට්‍රේලර් එකෙන් පුදුම දේවල් කරන්න දක්ෂයි ඒගොල්ලෝ. ඉතින් ඒ වගේ තමයි ඔය අර සින්දුව සෑහෙන සින්දුවේ හොඳම ටික ට්‍රේලර් එක ඇතුළට දාලා තියෙනවා. දාලා තියෙන කරන්නේ ආකර්ෂණය කරගන්න වගේ තමයි. ඇත්තටම බලන්න දෙන්න ට්‍රේලර් එකේ දෙපාර තුන් පාර බලන්න හිතන. බැරි නැත්නම් බලන්න ට්‍රේලර් එක ආයෙසර ලින්ක් පල්ලෙහා තියෙනවා. ලින්ක් දාන්නම ඔක්කොගෙම. හරි එහෙනම් ඔක තමයි විස්තරය. තව ඉතින් කතන්දර ගොඩක් තියෙනවා කියන්න කිව්වොත් නම් මේ ෆිල්ම් එක සම්බන්ධව අපිට දැනට ඇති කියලා හිතෙනවා. තව ට්‍රේලර් එකක් ආවොත් නැත්නම් ෆිල්ම් එක කොහොම රිවිව් එක කරන්න එන්න අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එක රිවිව් එක කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. මොකද කොහොම මේත් දන්නේ Facebook එකට මේක සම්බන්ධ වෙන්නේ නැද්ද කියලා. හරි එහෙනම් ගිහින් එන්න තවත් ට්‍රේලර් බ්‍රේක්ඩවුන් එකකින් හරි මූවි රිවිව් එකකින් හම්බෙන්න. එහෙනම් හැමෝටම දවසක් ජය වේවා.